පොදු වශයෙන් මම උපදේශයක් දෙන්න කැමතියි. ගොඩාක් කලාවට අපේ උසස් පෙළ භෞතික විද්‍යාව කරන දරුවෝ නගන මැසිවිල්ලක් තමයි මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය අමාරුයි කියන එක. ඇත්තටම මම සලකන්නේ මේකේ භෞතික විද්‍යාව අමාරුකම නෙමෙයි. මේ කාල කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක්. කියන්නේ පැය දෙකක් ඇතුළතදී මේ ප්‍රශ්න 50 කළ යුතුයි. ඉතින් ඒක නිසා ගොඩාක් දරුවන්ට වෙන්නේ කාලය මදි වෙන එක. නැතුව භෞතික විද්‍යාව මේ ප්‍රශ්න පත්‍රයේ එහෙම අමාරුවක් නැහැ. ඔයගලන්ට පැය 4ක් විතර දෙනවා නම් මේ ප්‍රශ්න පත්‍රය කරන්න ඔයගොල්ලෝ මේක කරනවා ගෙදර ගිහිල්ලා. නමුත් අර පැය දෙක තුලදී තියෙනා වූ ආතතියත් එක්ක විභාග ආතතියත් එක්ක මේ ප්‍රශ්න කරන්න ඔයගලන්ට සමහර ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න දිගු කාලයක් ගන්නවා. එතකොට ප්‍රශ්න 35ක් විතර කරනකොට පැය දෙක ඉවරයි. එතකොට ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රේ හදපු අය අම්මලටත් බැලලා තමයි ගෙදර යන්නේ. ඉතින් ඒක නිසා මෙතනදී වැදගත් වෙන්නේ මේ ප්‍රශ්න ඉක්මනට කිරීම. මේක භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ඇත්තටම කාලය පිළිබඳ තියෙන ලොකු ගැටුමක්. ඉතින් ඒක කරන්න හැකියාවක් නැහැ. ගොඩක් ප්‍රශ්න කෙටි ක්‍රම භාවිතා කරලා ඔයගොල්ලෝ කරගන්න බැරුව ගියොත් එහෙම. ඒක නිසා කවුරු මොන තර්ක ඉදිරිපත් කරත් මේ ප්‍රශ්න 50ම කරන්න අමාරුයි. තර්ක කරලා කෙටි ක්‍රම හැදෑරුවේ නැත්නම් දිග ක්‍රම වලට ගියොත් එහෙම අනිවාර්යෙන් ප්‍රශ්න 30ක් වෙනකොට 30 35ක් වෙනකොට පැය දෙක ඉවරයි. ඒක නිසා මේ ක්‍රම ඔයගොල්ලෝ ප්‍රගුණ කරන්න ඕන. නැත්නම් ඔයගලන්ගේ ඉහළ ඉලක්කයක් කරා ළඟා වෙන්න තියෙන අපේක්ෂාව භංග වෙනවා. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. කාලය ඊටාම මේ රන්වන් හා සමානයි මේ පැය දෙක. ඒ නිසා ලේසි ප්‍රශ්න ඉක්මනට තප්පර ගානකින් කරන්න ඕන. ටිකක් අමාරු ප්‍රශ්න වලට කාලය බෙදංගු කරන්න වෙනවා. නමුත් කාලය බෙදංගු කරයි කියලා ගොඩාක් කාලය භාවිතා කරොත් ගොඩක් කාලය යොදවනවා කියලා කියන්නේ ඕගොල්ලෝ ප්‍රශ්නය හරියටම අල්ලගෙන නැහැ කියන එකයි. ඒ නිසා යම්කිසි ප්‍රශ්නයකට ගොඩක් කාලයක් යනවා නම් දරුවනේ කරුණාකරලා මේ ප්‍රශ්නය අතහැරලා යන්න. අතහැරලා යනවා කියලා කියන්නේ ඕගලන්ට ආයේ කාලය ඉතුරු වෙන එකක් නැහැ මේ ප්‍රශ්නේ කරන්න. නමුත් යම්කිසි පිළිතුරක් තෝරාගෙන ඥානාන්විත පිළිතුරක් අපි කියනවා කැල්කියුලේටඩ් රිස්ක් එකක් කියලා. ඒ කියන්නේ ගණනය කරලා දානමක් අරගෙන යම්කිසි උත්තරයක් තෝරාගෙන ඔයගලන්ට වාසනාවක් තිබ්බොත් ඒ උත්තරේ හරියයි. ඉතින් ඒක නිසා එකම ප්‍රශ්නයකට අමාරුවක් දැනෙනවා නම් නැත්නම් උත්තරය සොයා ගන්න අමාරු නම් ඒ පිළිබඳ ඒ මත්තම නැහෙන්න එපා. ඒක තමයි මම දෙන ප්‍රධාන උපදේශය. ඒක ලෝභ වෙන්න එපා. මේ ප්‍රශ්නේ අතහැරලා යන්න. මොකද පස්සේ සමහරවිට ඔයගලන්ට ලේසි ප්‍රශ්න හම්බ වෙයි. ඉතින් මේ ප්‍රශ්නේම කර ඉඳලා උත්තරේ ගන්න බැරුව ගියොත් ඔයගොල්ලෝ අපරාධේ කාලය යනවා. ඒතකොට ඉතුරු කාලේ ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු ප්‍රශ්න කරන්න. ඉතින් ඒ නිසා ලෝභ වෙන්නේ නැතුව යම්කිසි උත්තරයකට ගහලා ඊළඟ ප්‍රශ්න කරන්න යන්න. ඉතින් ඒක තමයි ප්‍රධාන වශයෙන් මට කියන්න තියෙන උපදේශය. මොකද දැන් ගියේ පාර ප්‍රශ්න පත්‍රෙත් ගොඩාක් දරුවෝ මැසිවිලි නැගුවා බහුවර්ණ වලට කාලේ අමාරුයි කාලේ මදි කියලා. ඉතින් මම අද සාකච්ඡා කරන්න යන්නේ මුළු ප්‍රශ්න පත්‍රයම නෙමෙයි. මොකද සමහර ප්‍රශ්න ඊටාම ලේසි. ඒවා ඔයගලන්ට කරගන්න පුළුවන්. ගුරු මහත්මියගෙන් උපදේශ අරගෙන සහ තනියම කරගන්න පුළුවන්. නමුත් සමහර ටිකක් සංකීර්ණ ගැටලු 11ක් 12ක් තියෙනවා. ඒවා තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. මම හිතන්නේ ඔයගලන්ට ඊටාම වැදගත් වෙයි මේ සාකච්ඡාව. මොකද අමාරු ප්‍රශ්න ඊටා ඉක්මනින් කර ගැනීමට ඊටාම අවශ්‍ය නිසා. ඉක්මනින් කරගන්න එක තමයි මෙතන තියෙන ප්‍රධාන තරංගය. ඉක්මනින් කරගන්න පුළුවන් ළමයි තමයි දිනන්නේ. ඒක නිසා ඒ පිළිබඳ ඊටාම අවධානයෙන් සහ ඇල්මකින් කටයුතු කරන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට මට තව කරුණක් කියන්න අවශ්‍යයි. දෙවන ප්‍රශ්න පත්‍රයේ ගත්තාම ඔයගලන්ට විනාඩි 10ක් ලැබෙනවා වැඩිපුර දැන් ප්‍රශ්න පත්‍රය කියවන්න. දරුවනේ මේ ප්‍රශ්න ඒ කාලය යොදා ගන්න ප්‍රශ්න කියවලා හරි 4ක් තෝරගන්න. දැන් ගොඩාක් දරුවෝ කරන්නේ තව විනාඩි 10ක් දුන්නාම ඒ 10ත් භාවිතා කරනවා මේ ප්‍රශ්න වලට උත්තර සපයන්න. එහෙම කරන්න එපා. ඒක මම කරන ඉල්ලීමක්. දැන් දෙවන ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා 4ක් තියෙනවා. ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ කරන්න ඕන. ඒක නිසා ඒ විනාඩි 10 තුළ ව්‍යුහගත රචනා කියවන්න යන්න එපා. මගේ උපදේශය ඒකයි. මොකද ව්‍යුහගත රචනා ප්‍රශ්න ඔයගොල්ලෝ කොහොමදත් කරන්න ඕන. ඔයගලන්ට choice එකක් නැහැ ඒකේ. ඒ හතරම කළ යුතුයි. ඒ නිසා විනාඩි 10 තෝරගන්න
ඊළඟ කොටසේ අපි රචනා කියන කොටසේ ප්‍රශ්න 4ක් තෝරා ගැනීම. මොකද විශේෂයෙන්ම ප්‍රශ්න 4ක් තෝරා ගැනීම ඊටාම වැදගත්. තමුන්ට කරන්න පුළුවන් ලකුණු වැඩියෙන් ගන්න පුළුවන් 4ක් තෝරා ගැනීම ඊටාම වැදගත් ඉහළ ලකුණු මට්ටමක් කරා යාම සඳහා. මොකද සමහරලාට ප්‍රශ්න පත්‍රයේ සමහර ප්‍රශ්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. සමහර ඒවා ලේසි වෙන්න පුළුවන්. ඒක නිසා එක පාඩම පළවෙනි ප්‍රශ්නයෙන් පටන් අරන් ගියොත් එහෙම සමහරලාට දරුවන්ට ලකුණු ලබා ගන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගිය පාර ප්‍රශ්න පත්‍රය ගත්තොත් මගේ තක්සේරුව අනුව දැන් ගිය පාර යාන්ත්‍රික විද්‍යා ප්‍රශ්නේ ටිකක් අමාරුයි. ඒක ටිකක් කියවලා තේරුම් ගන්න ඕන ටිකක් දිගයි. ඉතින් ඒක අල්ලගත්තොත් සමහරලාට ඕගොල්ලෝ මගදී හිර වෙනවා. ඊළඟට දෙවන ප්‍රශ්නය ගත්තොත් අර දුවනිය හා සම්බන්ධ ප්‍රශ්නය ලේසි. ඒක ඕගොල්ලෝ දන්නත් දෙයක්. ඒක කරොත් ඇත්තටම දැන් මම ප්‍රශ්න පත්‍රය කරා නම් මම ඒ දුවනිය ප්‍රශ්නෙන් තමයි උත්තර ලියන්න පටන් ගන්නෙ. යාන්ත්‍රික විද්‍යා ප්‍රශ්නේ නෙමෙයි. ඔය යාන්ත්‍රික විද්‍යාව බැලුවාම ටිකක් අමාරු කියලා නිකන් හැංගෙනවා. ඒ වගේ අර එහෙම හැඟීමක් ලබා ගන්න ඕන විනාඩි 10 තුලදී. එතකොට මම කරා නම් ගිය පාර ප්‍රශ්න පත්‍රයේ මම කරන්නේ දුවනිය ප්‍රශ්නය කරනවා. ඊළඟට තිබ්බ මේ දුෂ්ටායතා ප්‍රශ්නයත් ඇත්තටම හරිම ලේසි. නමුත් ඒකේ අර LN එකක් දාපු නිසා තමයි සමහර දරුවන්ට ඒක අමාරු වුණේ විශේෂයෙන් ජීව විද්‍යාව කරන දරුවෝ. ඉතින් ඒතනදී සමහර දරුවෝ ඒක හිරවීමකට භාජනය වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් ඒ ප්‍රශ්නයක් හැටියට ගත්තාම ඒ ප්‍රශ්නේ අන්තිම ලේසි. ඒක සාමාන්‍යයෙන් කරුණු ටිකක් අහන්නේ ගෝලයක් ඉහළට එනකොට පල්ලෙහාට එනකොට ඒවා ඔයගොල්ලෝ ඒ වගේ ප්‍රශ්න ඕන තරම් කරලා තියෙනවා. නමුත් අපරාධය අර ගණිතය පොඩ්ඩක් වැඩිපුර දාලා ලඝු කියන්නේ ස්වභාවික ලඝු ගන්න ගිහිල්ලා තමයි ඒ ප්‍රශ්නේ අමාරුලා තියෙන්නේ. නැතුව ප්‍රශ්නේ ඒකේ අමාරුකමක් නැහැ. ගණිතය ටිකක් පොඩ්ඩක් සංකීර්ණ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ ප්‍රශ්න දැන් විශේෂයෙන් ගත්තොත් මුළු ප්‍රශ්න පත්‍රය ගත්තොත් ගිය පාර රචනා ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නේ තමයි ලේසිම ප්‍රශ්නේ. ඒ කියන්නේ විකිරණශීලීතාවෙන් තිබ්බ ප්‍රශ්නේ අන්තිම ලේසි. ඉතින් මම කරා නම් ගිය පාර ප්‍රශ්න පත්‍රේ මම ඒකත් කරනවා. විකිරණශීලීතාව ප්‍රශ්නේ හරිම ලේසි. ඒකේ ගොඩාක් කරුණු ඒ ඡේදයමක් තියෙනවා. නමුත් ගොඩක් දේවල් අර ආයත මේ ගාතීය සිත ගන්න තිබ්බා. මම හිතන්නේ ගිය පාර ඒ කොටස් වල ලකුණු දුන්නෙත් නැහැ. ඉතින් නමුත් මේ ප්‍රශ්නේ ලේසි. ඒක අමාරු නෑ. ඒ වගේම ඊළඟට ශේෂ්ඨ ප්‍රශ්නෙත් අමාරුවක් නැහැ. ශේෂ්ඨ ප්‍රශ්නයත් ලොකුවට තිබ්බට ඒකේ සරල කරුණු ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ඔයගොල්ලෝ අර ප්‍රශ්න 4 තෝරා ගැනීමට ඒ විනාඩි 10 යොදවන්න කියන එක තමයි මගේ ඉල්ලීම. දැන් ගිය පාර අර විද්‍යුතයේ කර්චොෆ් නියම දාලා තියෙන ප්‍රශ්නේත් ලේසි හැබැයි දිගයි. ඒ ගොඩක් කොටස් තියෙනවා. සුළු කරන්න ගොඩක් තියෙනවා. කියන්නේ භෞතික විද්‍යාවේකේ අමාරුවක් නැහැ. නමුත් සුළු කරන්න සමගාමී සමීකරණ සුළු කරන්න එහෙම තියෙනවා. ගොඩක් දරුවන්ට දැන් ඒ වගේ සුළු කිරීමේ හැකියාව අඩුයි අපේ කාලට වඩා. ඉතින් ඒ වගේ තමුන් ප්‍රශ්න 4ක් තෝරා ගැනීම හරිම වැදගත් ලකුණු ලබා ගන්න. මොකද එක එක දරුවා ප්‍රශ්න තෝරා ගැනීම මත තමයි ලකුණු ලබා ගැනීමේ ප්‍රමාණය අඩු වැඩි වෙන්නේ. තමුන්ගේ ඒ සාමර්ථ්‍යයක් ගන්න ඕන නම් ඒක ඊටාම වැදගත්. ඉතින් ඒ නිසා ඔය කරුණු දෙක තමයි මට සුවිශේෂ වශයෙන් මුලින් කියන්න තියෙන්නේ. බහුවර්ණ කරනකොට බහුවර්ණ පසුගිය ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියලා පුරුදු පුහුණු වෙන්න මේවා ඊටාම කෙටියෙන් ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවා ප්‍රගුණ කරගන්න ඊළඟ රචනා ප්‍රශ්න 4ක් තෝරා ගැනීමේදී උත්සුක වෙන්න හැමතිස්සෙම පොඩ්ඩක් කාලයේ මිඩංගු වුණාට ඒක ලෝභ වෙන්න එපා. අපරාධ කාලය කියලා ඒ විනාඩි 10 දෙන්නේ ප්‍රශ්න පත්‍රය කියවන්න. උත්තර ලියන්න නෙමෙයි. සමහර දරුවෝ කරන්නේ ඒ 10ත් භාවිතා කරන උත්තරම ලියන්න. ඉතින් එතකොට ඒ විනාඩි 10 දුන්නේ එකේ ප්‍රතිඵලය බිඳෙනවා. ඉතින් ඒකත් හිතේ තියාගන්න විභාගෙට මුහුණ දෙනකොට.